ජීවිතේ සමහර කාලවල් එනවා නේද? අපිට හිතෙනවා මුළු ලෝකෙම අපිට විරුද්ධයි කියලා. ඔයාටත් ඕන තරම් අත්දැකීම් මෙහෙම ඇති. කාට හරි පණ ඇරලා උදව් කරලා අන්තිමට මේ මිනිස්සයාගෙන් එක එක කතා අහලා හිත ඇතුලෙන් තනියෙන් අඬපු දවස් කොච්චරනම් තියෙනවද නේද? මම කාටවත් වැරද්දක් කරලා නෑනේ. ඇයි දෙයියනේ මටම මෙහෙම වෙන්නේ කියලා. ඔයා ඔයාගෙන් අහපු වාර අනන්තවත් ඇති. ඇත්තටම අපේ වටපිටාවේ ඉන්න සමහර මිනිස්සු බලන් ඉන්නේ කකුලෙන් ඇදලා අපිව පල්ලහැටම දාන්න. එහෙමත් නැත්තම් මොකක් හරි කියලා අපේ හිත රීත්තන්න. හැබැයි අද මම ඔයාලට කියලා දෙන්න ආවේ මේ වගේ කෝරේරෝ සමාජයක් ඇතුළේ ජීවත් වෙද්දිත් තමන්ගේ වටිනාකම පොඩ්ඩක්වත් අඩු කරගන්නේ නැතිව හැමෝටම වඩා ඉහළින් බැබලෙන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලේ රහස අහන්න ලෑස්තිද? අපි හැමෝම නෙළුම් මල් වලට ආසයිනේ. හැබැයි පොඩ්ඩක් හිතන්න මේ නෙළුම් මල උපදින්නේ කොහෙද? කිලිටු දුගද හමන හැමෝම අප්පිරියා කරන මඩ වගුරක් ඇතුලේ. නෙළුම් මලටත් ඕනේ නම් තිබුණා අයියෝ මම ඉන්නේ මඩකනේ කියලා. ඒ මඩේම දිය වෙලා කිලුටු වෙලා නැති වෙලා යන්න. හැබැයි නෙළුම් මල කරන්නේ ඒ මඩ ඇතුලෙන්ම Tamanට ඕන පෝෂණය අරගෙන මඩෙන් උඩට ඇවිත් එකම එක මඩ බින්දුවක්වත් Tamanගේ ඇඟේ ගාගන්නේ නැතුව මුළු ලෝකෙම ලස්සන කරන එක. අපේ ජීවිතත් අන්න ඒ වගේ තමයි. ඔයා වටේ ඉන්න මිනිස්සු කුහක වෙන්න පුළුවන්. ඔයාට ඉරිසියා කරනවා වෙන්නත් පුළුවන්. නැත්තම් ඔයාට මඩ ගහනවා වෙන්නත් පුළුවන්. ඒකේ මිනිස්සුන්ගේ හැටිනේ. හැබැයි ඔයා තීරණය කරන්න ඕනේ ඒ කුහකකම් මැද්දේ ඔයත් කුහකයෙක් වෙනවද? නැත්තම් නෙළුම් මලක් වගේ ලස්සනට පිපිලා සුවඳ විහිදුවනවද කියලා. තීරණේ තියෙන්නේ ඔයාගේ අතේ. මම ඔයාට ලෝකෙම ප්‍රසිද්ධ වෙච්ච ඇත්ත කතාවක් කියලම අපේ කතාව පටන් ගන්නම්. ඔයාලා අහලා ඇති සොක්‍රටිස් කියන ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙක් හිටියා කියලා. එයා තමන්ගේ මුළු ජීවිත කාලෙම කරේ මිනිස්සුන්ට බුද්ධිමත්ව හිතන්න කියලා දීපු එක. හැබැයි ඒ කාලේ සමාජයේ හිටපු සමහර මිනිස්සු සොක්‍රටිස්ට පුදුම විදිහට ඉරිසියා කරා. අන්තිමටම එයාලා සොක්‍රටිස්ට බොරු චෝදන එල්ල කරලා උණු විස බීලා මැරෙන්න කියලා මරණ දණ්ඩනය නියම කරා. හිතන්න මරණය පෙනිපෙනී ඉද්දි සොක්‍රටිස් කෑ ගැහුවේ නැහැ. අඬන්න වැළපෙන්න ගියේ නැහැ. එයා තමන්ට විෂ කෝපේ ගෙනත් දීපු හිරගෙදර නිලධාරියා දිහා බලලා hina වුණා. සොක්‍රටිස් කිව්වේ ඔයාලට මගේ ශරීරය විනාශ කරන්න පුළුවන්. හැබැයි මගේ අදහස් වගේම මගේ ආත්මය විනාශ කරන්න බෑ කියලා. එදා සොක්‍රටිස්ව මරන්න විස දීපු කුහක මිනිසයන්ගේ නම් අද ලෝකේ කවුරුත් දන්නේ නැහැ. හැබැයි අවුරුදු දහස් ගණනක් ගිහිල්ලා සොක්‍රටිස් කියන නම අදටත් ලෝකයේ ගෞරවයෙන් මතක් කරනවා. ඔයාටත් වෛර කරන මිනිස්සුන්ට කරන්න පුළුවන් ලොකුම දඬුවම තමයි එයාලා ඉස්සරහා ඔයා තව තවත් ගුණවත් සාර්ථක මිනිසෙක් වෙන එක. ඔයාලා දන්නවද අපි ජීවත් වෙන සමාජයේ හැටියක් තියෙනවා. ඔයා වැටේගෙන යද්දි මිනිස්සු ඔයාට hina වෙනවා. ඔයා දියුණු වීගෙන යද්දි මිනිස්සු ඔයාට ඊර්ෂ්‍යා කරනවා. ඔයා මොන දේ කරත් සමාජයට ඒක වැරද්දක් කියන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ පවා දේශනා කරලා තියෙන්නේ ලෝකෙ බැනුම් අහපු නැති එකම මිනිස්සෙක්වත් අතීතයේ හිටියේ නැහැ කියලා. ඉස්සරහට බිහි වෙන්නෙත් නැහැ කියලායි දැනුත් එහෙම කෙනෙක් නැහැ කියලා. ඉතින් කවුරුත් කියන කතාවලින් ඔයාගේ ජීවිතේ සතුට තීරණය කරන්න දෙන්න එපා. කවුරු හරි ඔයාට ගලකින් ගැහුවොත් ඒ ගල අරන් ආපහු ඔයාට ගහන්න යන්න එපා. ඒ ගල් ඔක්කොම එකතු කරලා ඔයාගේ සාර්ථකත්වයේ මාලිගාව හදන්න පාවිච්චි කරන්න. ඉතින් අද ඉඳන් කවුරු හරි ඔයාගේ හිත රිද්දුවොත් ඔයා දිහා වැරදි විදිහට බැලුවොත් හිතින් වැටෙන්න එපා. අර නෙළුම් මල මතක් කරගන්නකෝ. කොච්චර මඩ ගොඩක් අස්සේ වුණත් තමන්ගේ වටිනාකම රැකගෙන උඩට එන්න ඔයාටත් පුළුවන්. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. හැමෝටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.